ඔන්න එකමත් එක කැලයක යාළුවෝ තුන්දෙනෙක් හිටියා. ඒ මීයෙකුයි ඉප්පෙකුයි කුරුල්ලෙකුයි. මේ තුන්දෙනා හොඳ යාළුවෝ. මේ යාළුවනේ අද නම් හරිම ලස්සන දවසක් නේද? ඒක නම් ඇත්ත තමයි. අද හරිම ලස්සනයි. ඒක නෙවෙයි. මම අද මෙතනට ඉති අම්මා කිව්වා නපුරු වෙද්දි කැලේට ඇවිල්ලා කියලා. කෝකරත් අපි පරිස්සම් වෙන්න ඕනි. ඒකත් එහෙමද? එහෙනම් අපිට පරිස්සම් වෙන්න වෙනවා. මෙහෙම මේගොල්ලෝ කතා කර කර ඉන්නකොට එයාලට කවුරු හරි එනා වගේ සද්දයක් ඇහුණා. මේ කවුරු හරි එනවා වගේ සත්‍යයක් වෙනවා. ඔව් මටත් ඇහෙනවා. කවුද? අර වැද්දාද දන්නේ නෑ ඒ වැද්ද වෙන්න බෑ. මේ මුවෙක්නේ. අම්මෝ මම හොඳටම බය වුණා. ඒක නෙවෙම්මෝ. ඔයා මේ කොහෙද තනියම යන්නේ? අනික මීට කලින් ඔයා මන් දැකලත් නෑනේ. මම මේ කැලේ නෙවෙයි. මම අනිත් කැලේ තමයි හිටියේ. ඒ කැලේ මට කවුරුත් යාළුවෝ හිටියේ නෑ. ඒ නිසා මම ඒ කැලේ දාලා මේ කැලේට ආවා. ඒ කියන්නේ මෙයා ඒ කැලේ තනියම හිටියේ. යාළුවෙක් නැතුව? ඔව් මම තනියම හිටියේ. හරි කමක් නෑ. ඔයාට දැන් යාළුවෝ ඉන්නවනේ. ඒ කිව්වේ මම මේ කැලේට ආව විතරයිනේ. මට කොහෙන්ද යාළුවෝ? හැයි අනේ අපි තමා ඔයාගේ යාළුවෝ. මේ යාළුවනේ. අපි දැන් 3 දෙනෙක් නෙවෙයි 4 දෙනෙක්. අනේ ඒක නම් ගොඩක් හොඳයි. දැන් මට යාළුවොත් ඉන්නවා. මේ ඔයත් පරිස්සම් වෙන්න. මේ කැලේ නපුරු වැද්දෙක් ඉන්නවලු. එහෙමද? හරි අපි දැන් උදේට කෑම කාලත් නෑනේ. දැන් අපි ඊලා කෑම හොයාගෙන කාලා ආයෙ මෙතෙන්ට යමු. හොඳයි. එහෙනම් එහෙම කරමු. ඉතින් මේ 4 දෙනා වෙන වෙනම කැලේට ගිහිල්ලා කෑම හොයාගෙන කාලා ආපහු මෙතනට ආවා. ඉතින් මේගොල්ලෝ හැමදාම උදේට මෙතනට ඇවිල්ලා කතා කර කර ඉඳලා කැලේට ගිහිල්ලා කෑම හොයාගෙන කාලා එතනට ආවා. ඒත් එක දවසක් මුවා විතරක් එතනට ආවේ නැහැ. මේ කෝවර අපේ මුව යාළුවා තාම ආවේ නෑනේ. ඒකනේ මට නම් හම්බුනේ නෑ. ඔයාට හම්බුණාද යාළුවේ? නෑ මට හම්බුනේ නෑ. එයාට කරදරයක්වත් දන්නේ නෑ. කියන්න බෑ. අර වැද්දාගේ උගුලකටවත් අපු වෙලාද දන්නේ නෑ. ඔව් ඒක නම් ඇත්ත තමයි. අපි ගිහිල්ලා එයා හොයමු. හරි එහෙනම් අපි යාව හොයන්න යමු. නෑ ඔයාලා එන්න ඕනේ නෑ. මම උඩින් පියාඹලා ගිහිල්ලා ඔයාගෙන එන්න බලන්න. හරි එහෙනම් ඔයා පරිස්සමින් ගිහිල්ලා මුව යාළුවා ඉන්නවද කියලා බලන් එන්න. කුරුළු යාළුවා මීයයි ඉබ්බවයි එතන තියලා තනියම අහසින් ගිහිල්ලා මුව යාළුවා හොයන්න පටන් ගත්තා. මෙයා මෙහෙම ටික දුරක් පියාඹගෙන යද්දී කෑ ගහන සද්දයක් ඇහුණා. කුරුල්ලා ඒ සද්දේ වුණ පැත්තට පියාඹලා ගියා. ගිහින් බලනකොට මුව යාළුවා නපුරු වැද්දාගේ උගුලකට අහු වෙලා හිටියා. අනේ කුරුළු යාළුවේ මට මේ උගුලෙන් ගැලවෙන්න උදව් කරන්නකෝ. හරි මම ඔයාට උදව් කරනවා. මම ගිහිල්ලා ඉබි යාළුවාවයි මී යාළුවාවයි එක්කගෙන එන්නම්. එතකොට ඒ දෙන්නට පුළුවන් මේ දැල කටින් හපලා දාන්න. මම ආපහු එනකම් ඔයා කෑ ගන්න නැතුව ඉන්න ඕනේ. හරිද? ඉතින් යාළුවෝ තුන්දෙනා හිතුවා වගේම මුවා උගුලකට අහු වෙලා හිටියේ. කුරුළු යාළුවා අනිත් යාළුවෝ දෙන්නට මේ විස්තරේ කියලා ඒ දෙන්නත් මුවා ළඟට එක්කගෙන ආවා. ඊට පස්සේ මීයට කියලා
මුවා අහුවෙලා හිටිය උගුලේ ලනු ටික කපලා මුවා බේරගත්තා. ඔන්න එතකොටම අර නපුරු වැද්දා තනට ඈතින් එනවා කුරුල්ලා දැක්කා. මේ යාළුවනේ අන්න අර නපුරු වැද්දා මේ පැත්තට එනවා ඉක්මනට දුවන්න. ඉතින් මීයා පඳුරක් අස්තර දුවලා ගිහින් හැංගුණා. මුවා ඉක්මනට කැලේට දුවලා ගියා. කුරුල්ලා පියා මෙහෙන ගිහින් උස ගහක වැහුවා. ඒත් ඉබ්බට පැනලා යන්න බැරි වුණා. ඊට පස්සේ වැද්දා ඉබ්බා අල්ලගෙන එයාගේ බෑත් එකට දාලා හිර කරගෙන එයා ඉන්න තැනට අරගෙන යන්න පිටත් වුණා. අනිත් යාළුවෝ ටික මේ ඉබ්බා බේරගන්න උපායක් කල්පනා කළා. මේ දැන් අපි ඉබ්බාලුවව බේරගන්නේ කොහොමද? වැද්දා යාව අරගෙන ගියානේ. පාය වෙන්න දෙයක් නෑ. වංගාව හොඳ උපායක් තියෙනවා. ඔය ඒ මොකක්ද? එන්නකො කියන්නේ. ඊට පස්සේ වැද්දා යන පාර ඉස්සරහට ගිහිල්ලා මුවා බිම දිගල් වුණා. වැද්දට මුවා මැරිලා කියලා හැඟෙන විදිහට කුරුල්ලා මුවාගේ ඇඟ උඩ නැංගා. මීයා පඳුරක් අස්සේ හැංගිලා හිටියා ඉබ්බා එක්ක වැද්දා එනකම්. ටික වෙලාවක් ගියාට පස්සේ වැද්දා එතනට ආවා. බිම වැටිලා ඉන්න මුවා දැකලා වැද්දා ඉබ්බා හිටිය මල්ල බිම දාලා මුවා ඉන්න තැනට එන්න ආවා. එතකොටම මීයා ගිහින් ඉබ්බා දාලා හිටිය මල්ල ඉරලා දාලා ඉබ්බා බේරගෙන ඉක්මනට ගිහින් හැංගුණා. වැද්දා මුවා ළඟට එන්නකොටම මුවා නැගිටලා වේගෙන් කැලේට දිව්වා. කුරුල්ලත් පියා බලා ගියා. අන්තිමේටම මේ යාළුවෝ 4 දෙනාගේ සමගිය හින්දා හැමෝගෙම ජීවිත බේරගන්න පුළුවන් වුණා.